හයි චොකලට් කෑල්ලක්වත් නැතුව විනාඩි 5න් ගෙදරදිම චොකලට් සිරප් හදන විදිය දන්නවද? හරි. අද බලමු ක්‍රීමි ෂයිනි චොකලට් ටොපින් එකක් හදන්නේ කොහොමද? බොරුවට ලොකු ගණන් දීලා චොකලට් ගන්නේ නැතුව චොකලට් පවුඩර් වලින් තමයි අද මම මේ චොකලට් සිරප් එක හදන්නේ. ඔයා ඉස්සෙල්ලම කෑම හදන්න පුරුදු වෙන කෙනෙක් නම් ස්ටෙප් බයි ස්ටෙප් කෑම වර්ග හරියටම හදන හැටි ඉගෙන ගන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න. අද මුලින්ම චොකලට් පවුඩර් පැකට් එකක්, ඊළඟට පීරිසි කෝප්පයක්, මෙෂරින් කප්, කිසිම දෙයක් නැතුව ගෙදරම තියෙන දේවල් වලින් ඕනම කෙනෙකුට හදන්න පුළුවන් විදියට තමයි මම අද චොකලට් සිරප් එක හදන්නේ. පීරිසි කෝප්පෙට කිරිපිටි මේස හැඳි දෙකක් එකතු කරගන්න. නටන උණු වතුර පීරිසි කෝප්පෙන් 4න් 3ක් වෙන්න එකතු කරලා හොඳට මික්ස් කරගන්න. මේ ග්‍රෑම් 50 චොකලට් පවුඩර් පැකට් එක. චොකලට් පවුඩර් පැකට් එකෙන් හරියටම භාගයක් ගන්න. සීනි ග්‍රෑම් 75ක් මැනලා ගන්න. මෙන්න මේ අමුද්‍රව්‍ය තුන පාවිච්චි කරලා තමයි අද චොකලට් සිරප් එක හදන්නේ. එහෙනම් යමු චොකලට් සිරප් හදන පාර්ට් එකට. මුලින්ම චොකලට් සිරප් ග්‍රෑම් 25 පෑන් එකකට දාගන්න. මේක පැකට් එක කඩලා හරියටම භාගයක් එකතු කරගත්තා නම් හරි. ඊළඟට මැනගත්තු සීනි ටිකත් මේ පෑන් එකටම එකතු කරගන්න. ඒ වගේම කිරි පිටි ටිකත් එකතු කරලා හොඳට මික්ස් කරගන්න. මම විස්ක් එකකින් සීනි කැට ටික හොඳටම දිය වෙනකම් මික්ස් කරගන්නවා. තවමත් මම ලිප් ඔන් කරලා නැහැ. සීනි කැට ටික හොඳටම දිය වුණාට පස්සේ අපි ලිප් ඔන් ස්පැචුලා එකක් එහෙම නැත්නම් මෙන්න මේ වගේ ලී හැන්දක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේක හදන්න. සීනි කැට ටික හොඳටම දිය වුණාට පස්සේ දැන් ලිප් ඔන් කරගන්න. අමතක නොකර නොනවත්වාම හැඳි ගන්න. හැඳි ගෑවේ නැති වුණොත් චොකලට් ටික කැටි ගහන්න බලනවා. ලිපේ ගින්දර ගැනත් මතක් කරන්නම්. ලිපේ ගින්දර මීඩියම් හීට් එකේම තියාගන්න. චොකලට් සිරප් මිශ්‍රණය හොඳටම නටාගෙන ඇවිල්ලා හැන්දට පොඩි බරගතියක් දැනෙනකොට බටර් මේස හැඳි දෙකක් එකතු කරගන්න. ආයෙත් නොනවත්වාම එක දිගටම හැඳි ගන්න. බටර් ටික එකතු කරාට පස්සේ මෙන්න මේ වගේ හරිම ක්‍රීමි ටෙක්ස්චර් එකක් තමයි එන්නේ. ලී හැන්දෙන් හරි ස්පැචුලා එකෙන් හරි මෙන්න මේ වගේ ඉරක් ඇඳලා බලන්න. චොකලට් සිරප් එක ඉක්මනින්ම එකතු වෙන්නේ නැතුව පොඩි වෙලාවක් යනවා නම් මෙහෙම එකතු වෙන්න. චොකලට් සිරප් එකේ පදම හරි. ඊළඟට ඉක්මනටම ලිප් ඕෆ් කරලා වැනිලා ටිකක් එකතු කරන්න. කෑම ජාති ඩෙකරේට් කරන්න ඕනම කෑමක් එක්ක කන්න ගෙදරදිම මේ වගේ චොකලට් සිරප් එකක් හදලා අරන් තියාගන්න පුළුවන්. වැඩි කාලයක් නැතුව, වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් නැතුව ගෙදරදීම රසට චොකලට් සිරප් එහෙම නැත්නම් චොකලට් ටොෆින් එකක් හදලා බලන්න. හදාගත්තු චොකලට් සිරප් එක පිරිසිදු භාජනයකට දාගන්න. දාලා ෆ්‍රිජ් එක ඇතුලේ එහෙම නැත්නම් එළියේ වුණත් ඔයාලට මේක තියාගන්න පුළුවන්. ඉතින් හදලා බලලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. Thank you for watching.